ඉතින් ළමයි Hi guys, කොහොමද? Welcome to the Lika YouTube channel. ඉතින් මම ලංකාවට ආවා. ඇවිල්ලා මගේ යාළුවත් එක්ක යන පළවෙනි date එක. ඉතින් ගිහින් බලමු කොහෙටද යන්නේ කියලා. තාම places දෙක තුනක් තියෙනවා යන්න. හැබැයි තාම හිතනවා අපි අද යන්නේ හිටියේ day out package එක කරනාට මේ ඇහැරද ෂුට්ටක් වෙලා ගියා. මට යාළුවලා දෙන්නට දැන් මම යාළුවා ඉස්සෙල්ලාම පික් කරන්න ඕනේ කුරුණෑගලින්. ඊට පස්සේ තමයි plan කරන්නේ කොහෙද යන්නේ කියලා. ගිහින් බලමු අපිත් එක්ක. ඉතින් ළමයි දැන් තමයි මම කුරුණෑගලට ආවේ. ඉතින් දැන් මම යාළුවන්ව පික් කරන්න ආවා. ඉතින් ඔයාලා මොකද කරන්නේ? ඉතින් ඉස්සෙල්ලම මගේ පාර්ට්නර්ව ගන්න එපායිනේ ඩේට් එක යන්න. ඔන්න එයාව පික් කරන්න මම ටවුන් එකට ආවා. මේ තියෙන කුරුණෑගල ටවුන් එක. දන්න කට්ටිය නම් දන්නවා මේ කුරුණෑගල ටවුන් එකේ කොයි හරියද මම ඉන්නේ කියලා. ඔන්න ඉතින් අපි දැන් ගමන ආරම්භ කළා ළමයි. ඉතින් අපි යන්න ඕනේ නිගම්ම රෝඩ් එකේ උහුමිය පැත්තට. ඉතින් ඔන්න ඔතනින් තමයි ඉස්සෙල්ලාම පාර හරවන්න තියෙන්නේ ප්‍රධාන පාරෙන් අතුරු පාරට හරවන්න තියෙන්නේ උහුමියෙන්. ඉතින් ඔයාලට අර බෝඩ් එක මතක තියාගත්තා නම් හරවන තැන බලාගන්න ලේසි. අපිත් Google Map දාගෙන තමයි ගියේ. ඊළඟට දෙවනියට හරවන්න තිබ්බේ මෙන්න මෙතනින්. මෙතන කැකොලන්ද කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒ නිසා ඔයාලට හොයාගන්න ලේසි. මෙන්න හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක ළමයි. ඉතින් තාම නම් අපි වීව් එකක්වත් මොකක්වත් දැක්කේ නැහැ. තාම හොටෙල් එකට එන්ට්‍රන්ස් වෙලා අපි ඇතුළට යනවා. ඉතින් මෙන්න බලන්නකෝ අපි වන්දන ගන්න හිටපු එක්කෙනා කවුද කියලා. ඉතින් අපි ඇතුළට ආව ළමයි. දැන් අපි වාහනේ පාක් කරන්න තමයි බලන්නේ. වාහනේ පාක් කරලා යමු ඇතුළට. ඔන්න ඉතින් ඇතුළට එද්දිම තියෙන වීව් එක නම් වාව්. ඒක මාරම ලස්සනයි කියන්න වචන නැහැ. මොකද පූල් එකයි වැවයි දෙකම එක ළඟ ළමයි. දැන් ඇතුළට යමු අපි මොනවද තව තියෙන්නේ කියලා බලන්න. මොකද එන්ට්‍රන්ස් එකේදීම නම් මටම හිතුණා අපි තෝරගත්තේ නියම ප්ලේස් එකක් කියලා. අද දවස ගත කරා. මයි මගේ යාළුවයි. හරි ප්ලේස් එකට. දැන් අපි රිසෙප්ෂන් එකට යන ගමන් ළමයි. මෙන්න මේ විදියට තමයි මේගොල්ලෝ රිසෙප්ෂන් ඒරියා එක හදලා තියෙන්නේ. ඉතින් මේක ලොකුම රිසෝට් එකක් නෙමෙයි. හැබැයි මේක නේචර් රිසෝට් එකක්. ඒ කියන්නේ මුල් තැන දීලා තියෙන පරිසරයට. ඒ නිසා ඉතින් මෙන්න මේ විදියට ඒගොල්ලන්ගේ තව පොඩි කොටේජ් එකක් තියෙනවා. මෙතන තමයි ලන්ච් බ්‍රෙක්ෆාස්ට් ගන්න ඒගොල්ලෝ අරේන්ජ් කරලා තියෙන්නේ. දැන් අපි ගිහිල්ලා බලමු මේගොල්ලොන්ගේ මේන් කොටේජ් එක මොකක්ද කියලා. ඉතින් යමුකෝ මාත් එක්ක. ඉතින් ඇත්තටම රබර් වත්තක් මැදින් තමයි ඉස්සෙල්ලම අපිට යන්න තියෙන්නේ. මේ මොනවද කියලා ඔයාලා දන්නවද? රබර් කිරි. ඉතින් රබර් වත්තක් මැද තව පූල් එක තියෙනවා. තව වැවක් වගේ තැනක් තියෙනවා. අපි ඔයාලට පෙන්නන්නම් ඒවා. දැන් අපි යන්නේ රූම් එක බලන්න ඉස්සෙල්ලා. අපි ෆස්ට් ඩේ අවුට් එක. ෆස්ට් ඩේ අවුට් එක දුබායි ඉඳලා ලංකාවට ඇවිල්ලා. ඉතින් එද ඒ මොකෙද්ද මම කඩාගෙන ඉන්නේ බයි. She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. But something in the way she moves keeps pulling at my chain. Oh, traveler, you carry the sun in your stride, leaving behind what
to walk beside your wonder. කැකුලන්ද රිසෝට් එකට එන කට්ටියට බයික් රයිඩ්ස් යන chance එකකුත් තියෙනවා. මොකද මේගොල්ලන්ට ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. ඔයාලට ගෲප් එකක් වගේ එනවා නම් ගොඩාක් කාලය ගෙවා ගන්න කරන්න දේවල් මෙතන ගොඩාක් තියෙනවා. මේ බලන්නකෝ මේගොල්ලෝගේ වැඩේ තමයි දවස පුරා මේ වත්තේ ඇවිදින එක. ඉතින් ළමයි අපි දැන් ඇවිදලා ආවා. චුට්ටක් මහන්සිය නිවා ගන්න කියලා. මෙතන මාරුම හුලං තියෙනවා. මාරු සීතලයි මාරු. ඉතින් අපි ලන්ච් එක රෙඩි කරන්න කිව්වා 2:30 වගේ. දැන් ඉතින් තව ටිකකින් පූල් එකට බහින්නත් ඕන ළමයි. තාම චුට්ටක් රස්නේ. ඒ හින්දා අපි ඉන්නවා ඉතින්. ඉතින් අපි ඕඩර් කරා watermelon juice and cheers කරන්න. ඉතින් ඔන්න කාලෙකින් පොඩි කාලෙට ගියා වගේ දැනුණ ළමයි මේකේ තියෙනවා දියවල් ගහක බඳපු ඔන්චිල්ලාවක්. ඉතින් මගේ යාළුවයි කරේ ඔන්චිලි පැද මෙන්න මේ දේ කන එක. මොනවද කියන්න බලන්න මේ කන්නේ. ඇත්තටම ගහෙන් වරුණ ගමන් මාරම රහයි දියවල්. ඉතින් අපි දෙන්න හොටෙල් එකෙන් ලුණු ටිකකුත් ඉල්ලගෙන මෙන්න මේ විදිහට කයිය ගගා දියවල් කෑවා ඇති වෙනකන්. ඇත්තටම මට මතක නෑ අපි දියවල් ගෙඩි 10ක් 15ක් විතර කන්න ඇති. එකක් ඉවර වෙද්දී ආපහු අපි ගහ යටට ගිහිල්ලා හොලන් ඇවිල්ලා අපි ගහ යට ඉඳගෙන තමයි කන්නේ. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපි දෙන්න ඔපදෝප කියව දියවල් කෑවා ඇති වෙනකන්. रंग सेना हदेसियों नवतिलाने नुबरहस कियन गीता हेमिन एसिन्नि मात्रा पेटलिलाने हिरिवटुनु सदसेया निधिवर पूरे महा तनिवेन हथवत्तन हिगई वही विदुवटनवानम सुलकत्सलेनवानम मुहुतक तनिविसुयमि आदरे. ඔන්න ළමයි අපි පැය 3ක් විතර නාලා අන්තිමට කෑම ගන්න ඉදි හවස වෙලාව කීයද දන්නවද? හවස 4යි ගානක්. ඉතින් අපි ලන්ච් වලට ඉල්ලුවේ වැව්මාළු. ඉතින් වැව්මාළු තිබුණා, පරිප්පු තිබුණා, බෝංචි තිබුණා, තව අඟුණකොළ මැල්ලුම් තිබුණා. ඉතින් ආසම කෑම ටිකක් තමයි තිබ්බේ. ඉතින් අපි දෙන්න බඩ පැලෙන්න කෑවා. මොකද නාලත් හිටපු නිසා ගොඩක් බඩගින්න හිටියේ දෙන්නම. ඉතින් අපි ඉක්මනට කෑම කෑවා. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ රිසෝට් එක ඇත්තටම යාළුවෝ දෙන්නෙක්ට වුණත්, යාළුවෝ ගොඩකට වුණත්, කපල් එකකට වුණත්, ෆැමිලි එකකට වුණත් එන්ජොයි කරන්න කියාපු තැන. මොකද මාරම නිස්කලංකයි. කාගෙන්වත් අපිට කරදරයක් නැහැ. ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපි ඉල්ලන හැමදේම අපිට ගෙනත් දෙනවා. ඉතින් ඔයාලත් දවසක් ස්පෙන්ඩ් කරන්න ඇවිල්ලා බලන්න. ඉතින් එහෙනම් මම අදට vlog එක ඉවර කරනවා. බලපු ඔයාලා හැමෝටම thank you. bye bye.